ජනපතිගේ සොහොයුරියත් මව සමග දළදා වන්දනාවට අම්මටවත් තමුත්තේගම නෑදෑ හිතවතුන්ටවත් VIP නෑ. පොලිමේ ධම්ම දළදා වැඳලා මෙන්න අද සිදු වූ අමුතුම දේ. අද දිනේ උතුම් වූ ශ්‍රී දළදා වන්දනාවේ 3 වන දිනයයි. ඊයේ දිනට පමණක් ලක්ෂයකට අධික පිරිසක් දළදා වහන්සේ වැඳ පුදාගෙන තිබුණා. ඊයේ දිනේ අපූර්ව සිදුවීමක් වාර්තා වී තිබුණා. ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මව වන සීලවතී මෑණියන් සහ සොහොයුරිය වන ශ්‍රියාලතා දිසානායකද තමන්ගේ නෑදෑ හිතවතුන් සමග පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගෙන තිබීමයි. එම සිදුවීම පිළිබඳ අසල සිටි මාධ්‍යවේදියෙකු පවසන්නේ මෙවන් කතාවක්. අනුර මහත්තයාගේ අම්මත් අක්කත් ඊයේ නුවර ඇවිත් තිබුණේ තඹුත්තේගම ලොකු නඩේකුත් එක්ක. එතන හිටපු මගේ යාළුවෙක් හිටියා. එතකොට තමයි දන්නේ ජනාධිපතිතුමාගේ අම්මයි අක්කයි ඇවිත් කියලා. පුදුමේ කියන්නේ එයාලත් හිටියේ අපේ දිග පොලිමේමයි. කිසිම වෙනත් වරප්‍රසාදයක් තිබුණේ නැහැ. සාමාන්‍ය විදිහට තමයි එයාලටත් අනිත් මිනිස්සු වගේම කිසි දෙයක් බලාපොරොත්තු හිටියෙත් නැහැ. අනුර මහත්තයාගේ අම්මට දැන් ඇවිද ගන්න අමාරුයි. අවුරුදු 82ක්. ඒත් කලින් දවසේ තඹුත්තේගම ඉඳන් ඇවිත් මහ ජනතාව වාසේ තෙරපි අවුවේ වේලි ගොඩක් ආසාවෙන් දළදා වහන්සේ වැඳ පුදාගෙන තිබුණා. මේක අපේ රටේ ඓතිහාසික අවස්ථාවක්. ජනාධිපතිවරයෙක්ගේ අම්මා කෙනෙක් මේ වගේ කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී ඉඳීම සිස්ටම් චේන්ජ් එකක් නෙවෙයිද? යනුවෙන් ඔහු ඉතා සංවේදීව පවසනවා.